අයිබෝන් සුබ දවසක්. අපේ පාඨමාලා දෙකම අංක විද්‍යාව පාඨමාලාව ඒ වගේම සුපර් විස්ඩම් පාඨමාලාව කියන පාඨමාලා දෙකම ආරම්භ වෙනවා අගෝස්තු 2 වෙනිදා. මේ 2026 අවුරුද්දට ආරම්භ වෙන අවසාන පාඨමාලා දෙක. මම ඊටම වැදගත් කරුණු කීපයක් මේ පාඨමාලා දෙක සම්බන්ධයෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ. එකක් තමයි දැන් මේ පාඨමාලා දෙකම ඇයි අපි මේ විදිහට ලෑස්ති කරලා තියෙන්නේ. ඒ කියන්නේ WhatsApp සමූහයක් හදලා මේ හරහා මේ පාඨමාලාව කරන විවිධ හේතු කීපයක් තියෙනවා. එකක් මේක දැන් අතිශය පුන සාර්ථක බව ඔප්පු වෙච්ච පාඨමාලා ක්‍රමවේදයක්. දැන් මේ අංක විද්‍යාව ගත්තොත් 21 වෙනි කණ්ඩායමනේ. සුපර් විස්ඩම් ගත්තොත් ඒත් අපි කණ්ඩායම් කීපයක් ගිහිල්ලා. එතකොට මේකේ ලෝකයේ විවිධ රටවල අය සම්බන්ධ වෙනවා. මේ අපිට ශ්‍රී ලාංකිකයෝ ලෝකයේ විවිධ රටවල ඉන්න. වෙලා කාල කලාප සෑහෙන්න වෙනස්. ඕන කෙනෙක්ට තමන්ට පහසු විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට තමයි මේක සැලසුම් වෙන්නේ. ඒ කියන්නේ Zoom තාක්ෂණය ඔස්සේ ගියොත් ඒ නිශ්චිත වෙලාවක එන්නම වෙනවනේ. පස්සේ රෙකෝඩින් දෙන්න පුළුවන් බව ඇත්ත. නමුත් ඊට වඩා ගොඩක්ම මේ ක්‍රමේ ඉෆෙක්ටිව්නස් භාවය ඵලදායීතාවය ඔප්පු වෙලා තියෙනවා. අපි පහුගිය කාලේ මේ පාඨමාලා ගණනාවක් මේක පුරුදු වෙන්න කරනවා නෙමෙයි. එතකොට හැම ඉරිදම ඔබට අපි අංක විද්‍යා පාඨමාලාව ගත්තත් සුපර් විස්ඩම් පාඨමාලාව ගත්තත් හැම ඉරිදම ඔබට පාඩමක් WhatsApp සමූහයට මුදා හරිනවා. ඒ WhatsApp සමූහයට මුදා හැරලා ඒ පාඩම දැන් රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ මෙහෙම. දැන් ඔබ මුදල් ගෙවලා රිසිට් පත එව්වට පස්සේ අපේ දුලාන් මහත්මයා ඊට අදාළ අපේ පාඨමාලාවට අදාළ නිල WhatsApp සමූහයට ඔබ යොමු කරයි. ඊට පස්සේ ඔබට සීරියල් නම්බර් එකකුත් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකකුත් ලබා දෙනවා. ඒක මතක තියාගන්න. එතකොට ඒකත් එක්ක තමයි ඊළඟ ගනුදෙනු සිද්ධ වෙන්නේ. විභාග අංක වෙන්නෙත් ඒක. ඒක මෙහිම හැම ඉරිදම අපි ඔබට පාඩමක් ලබා දෙනවා, සෙෂන් එකක්. ඔබට ඒකට පහසු වෙලාවක මේක අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් අපේ ආරාධනය ඉල්ලීම ඉරිදම මේක අධ්‍යයනය කරන්න කියන එක. ඉරිදා ඉඩ ලැබෙන කොතන හෝ වෙලාවක බැරි වුණොත් සමුද වුණත් පුළුවන් අධ්‍යයනය කරන්න. කොහොමරි දෙතුන් පාරක් මේ පාඩමට සවන් දීලා, මොකද අපි හොඳ ක්වොලිටි එකකින් හදපු පාඩම් ඔබට ලබා දෙන්නේ. වීඩියෝ ක්වොලිටි එකත් හොඳයි. එතකොට මේ පාඩම් අධ්‍යයනය කරලා ෂෝට් නෝට් හදාගෙන ඊළඟ පාඩමට ඔබ සූදානම් වෙනවා. ඊළඟ පාඩමට සූදානම් වෙනවා. එතකොට දවස් කීපයක් තියෙනවා ඔබ රිලැක්ස් මයින්ඩඩ් ඔබේ අනිකුත් වැඩත් කරමින් ඔබට පුළුවන් මේ පාඨමාලා දෙකම ලස්සනට හදාගෙන ඉස්සරහට යන්න. අපි අංක විද්‍යා පාඨමාලාවේ ගත්තොත් පාඩම් 5කට පාරක් රිවිෂන් එකක් පුනරීක්ෂණයක් සිද්ධ වෙනවා. ඔබට WhatsApp හරහා අපිට මේ ප්‍රශ්න යොමු කරන්න ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. ඒකට අපි පිළිතුරු දෙන විදිහක් තියෙනවා. ඒක යනවා. ඒ අතරේ ඔය පාඨමාලාව අතරේ අපි ඡන්ද විමසීම් කියන්නේ ඔබට බහු වර්ණ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න යොමු කරලා ඒවට පිළිතුරු සාකච්ඡා කරනවා විටින් විට. ඒ කොහොම මේ මාස 6ක් යනකොට ඔබ මේ විෂය පරිණත භාවයටපත් වෙනවා. අංක විද්‍යාව ගත්තොත් සුපර් විස්ඩම් කෝස් එක ගත්තොත් ජීවිතේ දිනන පාර මාස 3කින් අපි සම්පූර්ණ වශයෙන් කියලා දෙනවා. හැබැයි එතනින් එහාත් යාව ජීව සම්බන්ධයක් ඔබත් එක්ක අපි ඇති කරගන්නවා. ඒතර මේක මේ විදිහට ගිහින් අවසානයේ පාඨමාලාව අවසානයේ පුනරීක්ෂණ සැසි පැවැත්වෙනවා. ඊට පස්සේ ආදර්ශ විභාග දෙකක් ඔබට අපි පවත්වලා ඒක ඔන්ලයින් ඒ කියන්නේ ඔබ WhatsApp හරහා කරලා අපිට ඉදිරිපත් කරන්න ඕන. ඊපස්සේ ඒක පිළිතුරු සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔබටම විභාගයක් පවත්වනවා. ඒ විභාගය ඔබ ලකුණු 75 සීමාව ඉක්මවා යාම තමයි අවශ්‍ය ටාගට් එක. ඒ විභාගය තියෙන්නේ අංක විද්‍යා පාඨමාලාව විතරයි. සුපර් විස්ඩම් කෝස් එකේ විභාගයක් නැහැ. අංක විද්‍යා පාඨමාලාවේ ලකුණු 75 සීමාව ඉක්මවා යන අවසාන විභාගයේදී 75 සීමාව ඉක්මවා යන අයට සහතික පත්‍රයක් ප්‍රදානය කරනවා වටින. එතනින් තමයි අපේ නිල කතන්දරය අවසන් වෙන්නේ. හැබැයි ඒ අවසන් වුණත් ඔබත් කැමති නම් මමත් කැමති නම් ඔබ එකතු කරගන්න අංක විද්‍යා විද්‍යාර්ථීන්ගේ සංසදයට එකතු වෙලා ගවේෂණ චාරිකාවේ ආවජීව ලෙස ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේක ලොකු ප්‍රොසෙස් එකක්, ලස්සන ගමනක්. අපි ආරාධනා කරනවා තවත් මම දැනුවත් කරන්නම් පාඨමාලාව පටන් ගත්තට පස්සේ.